ලෝකයේ සුන්දරත්වය කියන්නේ ප්‍රසිද්ධ සංචාරක නගර සහ ජනප්‍රිය වෙරළ තීරයන් විතර නොවේ. සංචාරකයන් බොහෝ දෙනෙක් නොදන්නා නිෂ්කලංක මුහුදක සැඟවුණු අපූරු දූපත් රාශියකින් ලෝකයේ තිබෙනවා. අද විශ්ව සවාරි තුලින් අපි යන්නේ ඒ වගේ සුන්දර සැඟවුණු දූපත් 10ක් සොයාගෙන. අංක 1 පළවෙනි පිලිපීනයේ පිහිටි මෙම දූපත නිල් පෑති පෑදිලි මූත උණුගල් කඳු ගුහා සහ හරිත වනාන්තර නිසා පළවන් දූපත ලෝකයේ අතිශය සුන්දර ස්ථානයක් ලෙස සැලකෙනවා. මේ එල් නිඩෝ සහ ක්‍රෝනෝන් වැනි ප්‍රදේශවල දූපත් අතරින් බෝට්ටුවකින් ගමන් කිරීම විශේෂ අත්දැකීමක් වෙනවා. ෆ්ලෝරස් ඉන්දුනීසියාවේ පිහිටි මෙම දූපත ස්වාභාවිකව සුන්දරත්වයෙන් පිරුණු ප්‍රදේශයක්. කඳුකර භූදර්ශන සාම්ප්‍රදායික ගම්මාන සහ සුන්දර වෙළඳ තීරයන් මේ දක්නට ලැබෙනවා. සංචාරකයන්ගේ විශාල ජනකායයකින් තොර ස්වභාවය අත්විඳීමට කැමති නම් මෙය අපූර්ව ස්ථානයක්. අංක 3 කුක් අයිස්ලෑන්ඩ් දකුණු පැසිෆික් සාගරයේ පිහිටි ඒ නිල් පැහැති කළුපුව සහ කුඩා දූපත් නිසා ප්‍රසිද්ධයි. සුදු වැලි සහිත වෙරළ සහ පෑදිලි ජලය නිසා මේ සීනයක් දුටු දූපතක් වගේ පෙනෙනවා. අංක 4 ලෝඩ් අවේ ඕස්ට්‍රේලියාවට අයත් ලෝඩ් අවේ දූපත ස්වභාවික පරිසරය ආරක්ෂා කරගෙන ඇති සුවිශේෂී දූපතක්. කඳු වනාන්තර කොරල් පර සහ නිල් පැහැති මූද එකම ස්ථානයක දැකගත හැකියි. අංක 4 ලාඩිගුයි ලාඩිගුයි දූපත විශාල ග්‍රැනයිට් පාෂාණ සහ සුන්දර වෙරළ තීර නිසා කැපී පෙනෙනවා. මේ අන්සෝර්ස් වැනි වෙරළ තීරයන් ඡායාරූප සදා ඉතා ප්‍රසිද්ධ. සයෝටොමේ අප්‍රිකානුවරට ආසන්නව පිහිටි සොමේටමේ දූපත නිවර්තන වනාන්තර කඳු සහ සුන්දර වෙරළ වලින් සමන්විතයි. අනිකුත් ජනප්‍රිය සංචාරක ගමනාන්තවලට සාපේක්ෂව මේ තවමත් බොහෝ දෙනාට අඳුනාගත් ස්ථානයක්. සොකට්රා දූපත ලෝකයේ වෙනත් ස්ථානවලට වඩා වෙනස් පෙනුමක් ඇති දූපතක්. මේ දක්නට ලැබෙන විශේෂිත ඩ්‍රැගන් බ්ලූ ට්‍රීස් ශාක නිසා සොකට්‍රා වෙනත් පරිසරයක වාලෝකයක් වගේ ස්ථානයක් පෙනෙනවා. සයෝ මිගෙල් අන්ට්ලාන්ටික් සාගරයේ දූපත් සමූහයකින් යුක්ත මෙම ගිනිකඳු භූදර්ශන හරිත කඳු සහ විශාල විල් නිසා සුන්දරයි. ස්වභාවික දර්ශන සහ ඇඩ්වෙන්චර් සදා මේ විශේෂ ස්ථානය. යකුෂිමා ජපානයේ යකුෂිමා දූපත පැරණි වනාන්තර සහ කඳුකර පරිසරය නිසා ප්‍රසිද්ධයි. වසර 100 ගණනක් පැරණි ගස් සහ මීදුමෙන් වැසුණු පැරණි වනාන්තර නිසා මෙය සුරංගනා කතාවක දූපතක් වගේ පෙනෙනවා. ලෝකයේ තවමත් බොහෝ දෙනෙක් නොදන්නා ස්වභාවික සුන්දරත්වයෙන් පිරුණු දූපත් රාශියක් තිබෙනවා. ඒවා අපට මතක් කරන්නේ ලෝකයේ තවමත් ගවේෂණය කිරීමට ඇති පුදුමයන්ගේ පිරුණු ස්ථානයක් බවයි. ඔබට මේ දූපත් 10 අතරින් වඩාත්ම කැමති දූපත කුමක්ද? විශ්ව සවාරි සමග අපූර්ව ස්ථාන සොයා යමු.